තානාතාම් දානතාම් දනතාම් දනතාන දානාතාම් දානතාම්. එලිහිඳ මිහිඳු පෙරහැර සමාජ සේවක සමිතිය 79 වන වරට සංවිධානය කළ දර්ශනීය පොසොන් මහා පෙරහැර ක්‍රමක්‍රමයෙන් වීදි සංචාරය කරනවා මේ මොහොතේ. මේ පොසොන් මංගල්‍යයට සමගාමීව වැලිහිඳ මිහිඳු මහා පෙරහර 79 වන වරටත් අභිමානවත් අයුරින් වීදි සංචාරය කරන බව සතුටින් මතක් කරන්නට කැමතියි. ඒ වගේම ජාතික තලයේ ජාත්‍යන්තර තලයේ පැසසුමට ලක් උඩරට පහත රට සබරගමු අනු සම්ප්‍රදායන් ඒ වගේම නව නිර්මාණාත්මක නැටුම් රාශියක් පෙරදරි කරගෙන ඒ වගේම හස්ති රාජානන් සහිතවත්ම මේ වැලිහිඳ පෙරහර මංගල්‍ය වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම්. පියුමි අපිට දැන් පුළුවන්කම තියෙනවා තව ඉතාමත්ම කෙටි වෙලාවකින් මේ පෙරහැර පිළිබඳව සජීවී විශ්ලේෂණය කරන්නට. දැන් ඉතාම ආසන්නයේ මේ පෙරහැර අපිට ළඟම සම්ප්‍රාප්ත වෙනව තමයි දැනගන්න ලැබුණේ. අපි කතා කරන්නේ වැලිගම බණ්ඩරවත්ත ගංගාතිලක විහාරස්ථානයේ ඉදිරිපිට සිට. ඉතින් අපි සූදානම් පෙරහැර අපට සමීප වෙන මොහොතේ සිට සියලු තොරතුරු සජීවීව ඔබ වෙත ගෙන එන්නට. වැලිහිඳ මිහිඳු මහා පොසොන් පෙරහැර ක්‍රමක්‍රමයෙන් මෙම විහාරස්ථානයට දෙනිපිටිය ගංගාතිලක විහාරස්ථානයට අවතීර්ණ වන මොහොත අපි මතක් කරනවා සියලු දෙනාට අපිත් එක්ක මේ පෙරහැර දැක බලා ගන්නට එකතු වුණු සියලු දෙනාට මේ විහාරස්ථානය දක්වාම මේ පෙරහැර ගමන් කරනවා. ඉතින් මේ පෙරහැර මෙවර පැවැත්වෙන්නේ 79 වන වතාවට. 79 වන වතාවට ඉතාමත්ම සාර්ථක අයුරින් අතිදර්ශනීය අයුරින් මෙවර මේ පෙරහැර සංවිධානය කර තිබෙනවා. ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අපේකම රැකගෙන සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් ජාතික ජාත්‍යන්තර තලයේ පැසසුමට ලක් උඩරට පහත රට සබරගමු අනු සම්ප්‍රදායන් සහ නව නිර්මාණාත්මක නර්තනයන්ගෙන් සමන්විත වූ අලි ඇතුන් පිරිවරාගත් මිහිඳු මහා පෙරහර මෙවර සියලු අංගයන්ගෙන් පරිපූර්ණව ඔබ වෙතට ගෙන එන ඒ අපූරු අවස්ථාව. ඔව් මේ වන විට අපි දකිනවා මල් බයිසිකල් කණ්ඩායම ක්‍රමක්‍රමයෙන් විහාරස්ථානයට අවතීර්ණ වන මොහොත ඉතාමත්ම දර්ශනීය අයුරින් සැකසූ බයිසිකල් ධාවනය කරන්නේ පාසල් යන කුඩා දරුවන් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතරේ වැඩිහිටියන් කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් බාල කුඩා පිරිස තමයි බොහෝ වැඩි. ඔවුන් ඉතාමත්ම අලංකාරයෙන් යුතුව තමන්ගේ ඒ බයිසිකල් සකස් කර තිබෙනවා මල් බයිසිකල්. මේ මල් බයිසිකල් කණ්ඩායම ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ඇදී එනවා. ඉන් අනතුරුව පෙරහැර එන බව පවසන කස කණ්ඩායම තමයි මේ විහාරස්ථානයට ප්‍රවිෂ්ඨ වීමට නියමිතව තිබෙන්නේ. ඉතින් අද 97 වෙනි අද 79 වෙනි වතාවට තමයි වැලිහිඳ මිහිඳු පෙරහැර සමාජ සේවක සමිතිය සංවිධානය කරන මේ දර්ශනීය පොසොන් මහා පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව විහාරස්ථානය කරා සම්ප්‍රාප්ත වන්නේ. මල් බයිසිකල් අංගය ශ්‍රී ලාංකීය පෙරහර සංස්කෘතියේ අලංකාරය විචිත්‍රවත් භාවය වැඩි කරන සුවිශේෂී වූ නිර්මාණයක්. පෙරහර වීදි සංචාරය කිරීමට పూర్වයෙහි පෙරහර ළඟ එන බවට සලකුණු කියා පාන්නේ මල් බයිසිකල් කරුවන් විසින්. ඉතින් මේ අවස්ථාවේදී ඔබේ පුරවරේ අමිල මහත්මයාගේ ප්‍රධානත්වයෙන් වැලිහිඳ අමිල මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මල් බයිසිකල ඔබ වෙත ගෙනෙනු ලබනවා. නේකවිද වර්ණවලින් යුක්තව කොළ සහ අලංකාර සැරසිලි භාවිත කරමින් බයිසිකලය ඉතාමත් නෙත් ඇදගන්නාසුළු ආකාරයෙන් විචිත්‍රවත්ව වර්ණ රටා මවමින් වර්ණ සංකල්ලකින් යුක්තව විවිධ මෝස්තර සහිතව නිර්මාණය කරගෙන ඇති අපූර්ව අපගේ නෙත් ඇද බැඳ ගන්නාසුළුයි.
වැලිහිඳ මිහිඳු විහාරයෙන් ආරම්භ කළ පෙරහර දැන් ක්‍රමක්‍රමයෙන් දෙනිපිටිය ගංගාතිලක විහාරස්ථානයේ කරා සම්ප්‍රාප්ත වෙන මොහොත. ඉතින් ඔබ දන්නවා වරකට පවත්වන්නේ ආරම්භ වන්නේ මෙම විහාරස්ථානයෙන් ආරම්භව වැලිහිඳ මිහිඳු විහාරය දක්වා ගමන් කරනවා. ඉන් අනතුරුව ඊළඟ වසරේ පැවැත්වෙන්නේ වැලිහිඳ මිහිඳු විහාරයේ සිට දෙනිපිටිය ගංගාතිලක විහාරය දක්වා. පසුගිය වතාවේ ගිය වසරේ පෙරහැර ආරම්භ කළේ මෙම විහාරස්ථානයෙන් ආරම්භ කළා. පෙරහැර ක්‍රමක්‍රමයෙන් වැලිගම දෙනිපිටිය වැලිහිඳ පහු කරමින් වැලිහිඳ මිහිඳු විහාරස්ථානය කරා ගමන් කළා. මෙවර ඒ අනිත් පැත්ත, ඒ කියන්නේ වැලිහිඳ මිහිඳු විහාරයේ සිට දෙනිපිටිය ගංගාතිලක විහාරය දක්වා ක්‍රමක්‍රමයෙන් මේ පෙරහැර අවතීර්ණ වනවා. ඉතින් මතක් කරන්නට ඕනේ වැලිහිඳ අමිල මහත්මයා ප්‍රධාන කොට ඇති මේ කුඩා දරුවන් පිරිස වැඩිහිටියන් 2 දෙනෙකු 3 දෙනෙකු පමණ ඉන්නවා. කුඩා දරුවන් පිරිස තමයි අත්‍යාලංකාරයෙන් යුතුව මේ මල් බයිසිකල් සකස් කරගෙන පෙරහැරට නව ආලෝකයක් ඇති කරමින් ගමන් කරන්නේ. ඒ වගේම ඉන් අනතුරුව පැලෑනේ දර්ශන මහත්මයා ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කරන කස සංදර්ශනය අප ඉදිරියට පැමිණෙන මොහොත. කස සංදර්ශනය පෙරහැර එන බව පවසන, පෙරහැරේ මග හෙළිපෙහෙළි කරන, ඉඩහසර ලබා දෙන කස කණ්ඩායම තමයි මේ අනතුරුව පෙරහැරේ දෙවනි අංගයේ හැටියට ඉදිරියට පැමිණෙන්නේ. ඔව්. පෙරහර මංගල්‍ය ආරම්භ වූ බවට පෙර නිමිති දනවන කසකරුවන් ආවාචික සංනිවේදනය තුළින් ප්‍රේක්ෂකයා අතරට මුසුවන ඒ අපූරුතර අවස්ථාව සැබවින්ම නූතන තරුණ ජවය සාමූහිකත්වය හරි අපූර්වට දැක බලා ගන්නට පුළුවන් අවස්ථාවක් මේක. ඉතින් මේ කස පිපිරිවීමේදී නැගෙන දරුණු ශබ්දය සංකේතවත් කරන්නේ වැස්සට පෙර ඇතිවන අකුණු ගැසීම සහ විදුලි කෙටීමයි. ඉතින් ඔබ මේ දකින කසයමද අතීතයේ අප පෙරහරවල් වල භාවිතා වූයේ. එසේත් නැත්තම් එහි යම්කිසි වෙනසක් සිදුවාද? අපි දැන් බලමු කසයේ පුරාවෘත කතාවලුහුරින්. හන සහ නියඳ ශාක එකට එකතු කරගෙන ගෝනිගස් කොළ කපල වතුරේ දාලා මෙන්න මේ ආකාරයට දීර්ඝ ක්‍රියාවලියකින් පසුවයි මෙන්න මේ කසය නිර්මාණය වෙන්නේ අතීතයේ. නමුත් වර්තමානයේ මේ ඔබ දකින්නේ ඒ අතීතයේ ඔබ දැකපු කසයම නොවේ. තීන්තටික් වැල් ඒ වගේම කොහුලනු යොදාගෙන මුල් කොටස තරමක් පුළුල් ආකාරයෙන් අග කොටස සිහින් ආකාරයෙන් වන පරිදි අඩි 7ක පමණ දිගකින් යුතුව වර්තමානයේ ඔබ මේ දකින කසය නිර්මාණය කරනවා. ඉතින් මේ අවස්ථාවේදී පැලෑන දර්ශන මහත්මයා මතක් කළ යුතුමයි. ඔහුගේ මූලිකත්වයෙන් තමයි කසකරුවන් මේ අවස්ථාවේ ඔබට මුසුවන්නේ. ඒ වගේම පියුමි මීළඟට අපි දකිනවා ගිනිබෝල කණ්ඩායම. දෙනියාය සඳහිරු කලායතනය ගිනිබෝල සංදර්ශනය සංවිධානය කර තිබෙන්නේ. ලාබාලම පාසල් වයසේ පාසල් සිසුන් බොහෝ පිරිසක් මේ ගිනිබෝල කරුවන් අතර සිටිනවා. ඒ අතරේ ඉතාමත්ම උද්වේගකර විද්‍යමාන කිරීමක් මේ ගිනිබෝල සංදර්ශනයේ දකිනවා. මේ ගිනි බෝල කරුවන් වැලිහිඳ මිහිඳු විහාරයේ සිට මේ දක්වාම ඊටාම දීර්ඝ ගමනක් ක්‍රමක්‍රමයෙන් මග දෙපස රැඳී සිටින ඒ ජනතාව අමන්දානන්දනයට පත් කරමින් පැමිණියේ. ඉතින් ඔබ දකින්නේ මේ ගිනි බෝල කණ්ඩායම ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන ආකාරය ඊටාමත්ම ලොමුඩ හැගන්වන දර්ශන ඔබට දකින්නට පුළුවන්.
දෙනියාය සඳහිරු කලායතනයේ ශිල්පීන් තමයි මේ ගිනිබෝල සංදර්ශනය ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ ඉඩකඩ අනුව ඔවුන් ඉතා මනරම් ආකාරයට ඔවුන්ගේ රංගනය ඉදිරිපත් කරන ආකාරය අපි දකිනවා. ඒ සියලු දෙනාම සමානුපාතිකව ඒ කිසිවෙකුට කරදරයක් නොවන විදියට, තවත් කෙනෙකුට බාධාවක් නොවන විදියට බලන්න මොනතරම් අලංකාරවත්ව, මොනතරම් සංවිධානාත්මකව ඔවුන්ගේ ඒ සංදර්ශනය ක්‍රියාත්මක කරනවාද. ගිනිබෝල කණ්ඩායම දෙනියාය සඳහිරු කලායතනය තමයි ගිනිබෝල කණ්ඩායම නියෝජනය කරන්නේ. ගිගුම්දී ගුවන් ගැබ සියත් කස ලෙලවති අතින් අත පහන් සිලු රැගුම්දී කරකැතේ මගුල් බෙර හදින් දෙව් බඹුන් පොළොවට එතේ රැගුම් දැක අත් බැදන් සාදු නද පැතුරෙතේ. ඔබ මේ දකින්නේ සඳහිරු කලායතනයේ දෙනියාය ඉදිරිපත් කරන ගිනිබෝල නර්තන කරුවන්, එසේත් නැත්නම් පන්දම් දරන්නන් ශ්‍රී ලාංකීය සංස්කෘතිය නව මංමාවතකට රැගෙන යමින් අපගේ පෙරහර මංගල්‍ය අලංකාරවත් කරන ආකාරය. ඉතින් ඇත්තටම අද අපිට දක්නට ලැබෙන්නේ ගිනි චක්‍ර. දෙයත් දෙපය ආධාරයෙන් මෙම චක්‍ර කරකවමින් මනා සමබරතාවයකින් ඉවසීමකින් යුතුව, මනා සංනිවේදනයකින් යුතුව ඔවුන්ගේ කාර්යයෙන් නිරත වන අපූර්ව අපනෙත් ඇද බැද ගන්නා සුළුයි. දෙනියාය සඳහිරු කලායතනයේ ශිල්පීන් තමයි ඒ ඔබේ නිත සිත පැහැර ගන්නා අයුරින් ගිනිබෝල සංදර්ශනය ක්‍රියාත්මක කරන්නේ. බොහෝ කුඩා දරුවන්, ඉතාමත්ම කුඩා පිරිස්, කුඩාම දරුවන් ඉන්නා පාසල් වයසේ. ඔවුන් කිසිදු බයක් සැකක් නැතුව ඔවුන්ගේ ඒ දක්ෂතාවයන් විද්‍යමාන කරන ආකාරය අපි දකින්නේ. ඒ අතරේ අපි කලින් ඔබට මතක් කළා වැලිහිඳ සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ ප්‍රචාරක ඒ ස්ථානයේදී ඔබ දකිනවා මේ මොහොතේ බොරුපකරුවන් හැටියට සැරසුණු, බොරුපකරුවන් ලෙස සැරසුණු ගිනිබෝල කරුවන් දෙදෙනෙක් ඉතාමත්ම උද්වේගකර රංගනයක නියැලෙනවා. ඔවුන්ගේ දක්ෂතාවය විද්‍යමාන කරනවා, දක්ෂතාවය ප්‍රදර්ශනය කරනවා. ඔබ මේ දකින්නේ වැලිහිඳ මිහිඳු පොසොන් මහා පෙරහැර, වැලිහිඳ මිහිඳු පෙරහැර සමාජ සංක සමිතිය මේ සංවිධානය කරන්නේ. 79 වන වර තමයි මේ පෙරහැර අද මේ වීදි සංචාරය කරන්නේ. හරිම අපූර්ව. ඉහළ තලය, බැද තලය, පහළ තලය ක්‍රමානුකූලව සමබරව පවත්වාගෙන යමින් ගිනිබෝල කරුවන් ඔවුන්ගේ රංගනයේ හරි අපූර්වට නියැලෙනවා, මනස්කාන්ත දසුන් මවනවා. ඉතින් ගින්දරට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද? කෙතරම් අපූර්වද ඒ ගිනිබෝල කරුවන්ගේ මනස්කාන්ත දර්ශනය. ඇත්තටම ගිනි දෙවියන් පිදීම එදා කාලේ ඉඳලම පුරාණ සමාජයේ ඉඳලම ජන සමාජයේ අනිවාර්යයෙන්ම කරන කාර්ය. ඔබ දන්නවා අපේ සිංහල අවුරුද්දේ පවා එහෙම නැත්නම් නව නිවසකට ගෙවදීමේදී පවා ලිපගිනි දැල්වීම සිදු කරනවා. ඒ ලිපගිනි දැල්වීම කියලා කියන්නේ ගිනි දෙවියන්ට කරන පූජෝපහාරයක්, ගිනි දෙවියන්ට කරන භක්තියෙන් සිදු කරන්නා වූ කාරණයක්. ඉතින් ඔබට මේ දකින්නට ලැබෙන්නේ ගිනි දෙවියන් පිළිම, ගින්දරට කරන ගෞරවයක්, ගින්දරත් සමග වුන් කරන්නා වූ අපූර්ව ආකාරයේ රංගනය. ඒ වගේම ඒ අනුතරව අපිට KFC කණ්ඩායම පිළිබඳව මතක් කරන්න පුළුවන්. මේ KFC කණ්ඩායම ශ්‍රීනාදී රන්කෙකුළු කලායතනය කිරම ශ්‍රීනාදී රන්කෙකුළු කලායතනයේ ශිල්පීන් ඉදිරිපත් කරන KFC රංගනය තමයි, KFC වාදනය තමයි
ඔබට මේ පසුබිමින් ඔබ දකින්න. ඒ වගේම ඉනරුව ආබාධිත රණවිරුවන් සේසත් රැගත් කණ්ඩායමක් හැටියට පැමිණෙනවා ඔබ දකිනවා. ඒ වගේම පොඩි පාට පහේ පොඩි පහක් ඔබට දර්ශනය වෙනවා. ඒ තමයි වැලිහිඳ ශ්‍රී සුමනතිස්ස දහම් පාසලේ ආදි ශිෂ්‍යයන් තමයි ඒ සංවිධානය කළ තියෙන්නේ. ඒ පොඩි පහක් රැගත් කණ්ඩායම සංවිධානය කරන්නේ තනුජා කුමාරතුංග ගුරුතුමිය තමයි එය සංවිධානය කළ තියෙන්නේ. අපි දකිනවා විවිධාකාරී වර්ණ ප්‍රදර්ශනය කරමින් වර්ණ පහකින් පොඩි පහක් රැගත් කණ්ඩායම ශ්‍රී සුමනතිස්ස දහම් පාසල වැලිහිඳ ඒ දහම් පාසලේ ආදි ශිෂ්‍යයන් තමයි මේ පොඩි රැගත් කණ්ඩායම හැටියට පැමිණෙන්නේ. ඒ සංවිධානය කරන්නේ තනුජා කුමාරතුංග ගුරු මහත්මිය. ඒ වගේම ඒ අයට පිටුපසින් සේසත් රැගෙන යන කණ්ඩායම ඒ සේසත් රැගෙන යන කණ්ඩායම ආබාධිත රණවිරුවන් හැටියට අපිට දක්වන්නට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙව දකින්නේ 79 වන වරට වීදි සංචාරය කරන මෙවර වැලිහිඳ මේදු විහාරයේ සිට දෙනිපිටිය ශ්‍රී ගංගාතිලක විහාරස්ථානය දක්වා ක්‍රමක්‍රමයෙන් පැමිණෙන අති දර්ශනීය මේදු පෙරහැර. ලෝකයන්ට හඬනගා ප්‍රකාශ කරන්නේද මේ KBC කරුවන් විසින්. ඒ වගේම මතක් කරන්න ඕනේ KBC කණ්ඩායමෙන් අනුතුරුව පැමිණෙන්නේ පායින්පත් නර්තනය ගෙලියොය රංගධාරී කලායතනය තමයි පායින්පත් රංගනය ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ අද මේ අපි කතා කරන දෙනිපිටියේ ශ්‍රී ගංගාතිලක මහා විහාරයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මෙද්දවත්තේ සෝරත නායකයන් වහන්සේගේ ජන්මදිනය අද දිනේදී තිබෙනවා. එක විශේෂ සිදුවීමක්. මොකද උන්වහන්සේගේ ජන්මදිනය වෙනස් වන්නේ නැහැ. ජූනි මාසයේ 29 වෙනිදා තමයි ජන්මදිනය. මෙවර පොසොන් පුර බසෝසක පොහොය දිනයක් ඉදිරියේදී තිබෙනවා. ඒ වගේම පොසොන් මහා පෙරහැර අද මේ විහාරස්ථානයේ දේවදිනවා. ඉතින් උන්වහන්සේට දෙනිපිටිය ශ්‍රී ගංගාතිලක මහා විහාරයේ ගෞරවනීය මැදවත්ත ශෝරත නායකයන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සුවසිත අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් පායින්පත් නර්තනයේ අනුරුව දිනියාය යටබරු දේවාලයේ නන්දිමිත්‍ර හස්තියත් විහාරස්ථානයට සම්ප්‍රාප්ත වුණා. ඒකත් අපට මතක් කරන්න ඕනේ. හරි අපූර්වට විද්‍යාමාන කරන පායින්පත් නර්තනයයි ඔබ ඒ දුටුවේ.
ඉනර්තුව බෞද්ධ රාජ රැගත් කණ්ඩායමක් පැමිණෙනවා. වන්දවන පිරිසක් නීල පීත ලෝහිත උදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර ෂඩ්වර්ණ බෞද්ධ රාජ රැගත් කණ්ඩායම තමයි ඒ ක්‍රමක්‍රමයෙන් ඉදිරියට පැමිණෙන්නේ. තීරුවල හංස ඉදුමින කලායතනය විසින් ඉදිරිපත් කරනු ලබන ශුද්ධ මාත්‍රා නර්තනය පහතරට සම්ප්‍රදායට අයත් තවත් එක් නර්තනාංගයක් ලෙස මෙම ශුද්ධ මාත්‍රා නර්තනය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ශුද්ධ ලෙසම පාද නගමින් දෙව්න සලමින් හරි අපූර්වට අපගේ සංස්කෘතියේ අභිමානය සහෘදයාට සමීප කරවන්නට මෙම නර්තන ශිල්පීන් සමත්කම් දක්වනවා. විශේෂ මතක් කළ යුතුමයි රජුරු බණ්ඩාර දෙවියන්ට ප්‍රණාම පිදීම පිණිස මෙම නර්තනය ඉදිරිපත් කරන බවත් මම මේ වෙලාවේ සිහිපත් කරන්නට කැමැතියි. ශුද්ධ මාත්‍රා නර්තනය හංස ඉඳුමින කලායතනය ගෝණ පීඩුවල එරින් ක්‍රමක්‍රමයෙන් ඒ කණ්ඩායම තවමත් ඉදිරියට ඇදී එනවා අපට පේනවා. වැලිහිඳ මිහිඳු විහාරයෙන් ආරම්භ කළ පෙරහැර ක්‍රමක්‍රමයෙන් දෙනිපිටිය වංශන්දිය පොල්වත්ත වංශන්දිය පසු කරමින් දැන් දෙනිපිටිය ගංගාතිලක විහාරස්ථානයේ කරා සම්ප්‍රාප්ත වන මොහොත වේරගම්පිට ශ්‍රී ආශ්‍රී කලායතනය ඉදිරිපත් කරන සමයන්පද නර්තනය ඔබට දකින්නට පුළුවන්. සමයන්පද නර්තනය ශ්‍රී ආශ්‍රී කලායතනය වේරගම්පිට ශුද්ධ මාත්‍රා නර්තනය එම ස්ථානයේ රංගනය යෙදෙනවා. ඉනතුරුව තමයි සමයන්පද නර්තනය කණ්ඩායම පැමිණෙන්නේ. වේරගම්පිට ශ්‍රී ආශ්‍රී කලායතනය තමයි රංගන දායකත්වය ඉදිරිපත් කරන්නේ. ඊළඟට රාගම නිලක්ෂී කලායතනය ඉදිරිපත් කරන නර්තනය
කන්‍යා නර්තනය රාගම නිලක්ෂී කලායතනයෙන් ඉදිරිපත් කරන්නේ. ප්‍රදේශයේම ආලෝකයක් පිනීමෙන් 79 වන වරට අති ගෞරවනීයව අනුබුදු මිහිඳු ආයනයන් වහන්සේට කරන පූජෝපහාරයක් හැටියට අපිට ලැබුණා වූ අනුකම්පනීය දායාදයට කරන්නා වූ මේවත් හැටියට මෙවරක් මේ කුසල මහ පෙරහර සංවිධානය කර තිබෙනවා. ඒ පිළිබඳව කතා කරන විට වැලිහිඳ මිහිඳු පෙරහර සමාජ සේවක සමිතිය මේ 79 වන වතාවට තමයි මෙය ප්‍රයත්න කරන්නේ. ඔබ දකින්නේ නාගකන්‍යා නර්තනය රාගම නිලක්ෂී කලායතනය තමයි මෙය ඉදිරිපත් කරන්නේ. නර්තන සම්ප්‍රදායයේ කෝලම් නාට්‍ය කලාව ඡායා අලංකාර නර්තනාංගයක් වෙන නාගකන්‍යා නර්තනය ඒ වගේම මාතර අපේ සම්ප්‍රදායේ හරි ප්‍රසිද්ධ නර්තනාංගයක් කියලා මම මේ වෙලාවේ හරි සතුටින් මතක් කරන්නට කැමතියි. මෙම නර්තනය සම්ප්‍රදායික නාගකන්‍යා නර්තනයක් ඇසුරෙන් සැකසුම් නව නිර්මාණාත්මක නර්තනයක්. නාග ලෝකයේ සිට මිනිස් ලොවට පැමිණෙන නාගකන්‍යාගේ ඉරියව් ගති ලක්ෂණ හරි අපූර්වට අනුකරණය කරමින් එම නර්තනය ඉදිරිපත් කරන ලබනවා. ඔබ ඒ තොරතුරුගේ අතරතුරේ වඩික පදම නර්තනය අප පසු කරනවා. අකුරස් දෙවෙනි පරු කලායතනය තමයි වඩික පදම නර්තනය ඉදිරිපත් කරන්නේ. වඩික දේශීය පැමිණි බමුණන් නිරූපණය කරමින් තමයි වඩික පදම නර්තනය අද ක්‍රියාත්මක වෙන්නේ. මේ පෙරහරට පුතුවක් වෙන්නේ ඉතාමත්ම දර්ශනීය නර්තන අංගයක් හැටියට සියලු දෙනාගේ නිත්සිත පැහැර ගන්න දර්ශනයක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන්නේ ගුරු නර්තනය. කිසිදු සංස්කෘතික ආభాෂයකින් තොරව නිර්මාණය කරන ලද නව නිර්මාණාත්මක අලංකාර නර්තනයක් ලෙස මෙය ඔබ අතරට පැමිණෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කළ යුතුයි මෙම නර්තනයට අපරැස් දිරින තරු කලාතුරේ ශිල්පීන් විසින් ගෙනහැර පාලනා 2014 වර්ෂයේ නේත්‍රාංගනී කලාතුරේ ලෙස ගමන් අරඹන 2016 වර්ෂයේ දිරින තරු කලාතුරේ නමින් නව ඇරඹුමක් ආරම්භ කළා. අතකට විට දෙවිදුවර ගැටබරු වැවුල් කඩක යන ආදී සුප්‍රසිද්ධ පෙරහරවල්හි තම ශිල්පීය දක්ෂතාවයන් හරි අපූර්වට විදහා දක්වන බව මතක් කරන්න කැමතියි. ඉනන්තු අපි දකිනවා නීල පීත ලෝහිත ඕදාත සංදේශ ප්‍රදර්ශනය සත්වර්ණ බෞද්ධ රජ රැගත් කාන්තාවන් කීප දෙනෙකු පෙරහරට එකතු වෙනවා. ගුරු නර්තනයෙන් අනුකූලව ඒ බෞද්ධ රජ රැගත් කණ්ඩායම පැමිණෙන්නේ. පතල් නර්තනය අකුරැස්ස සරසවි කලායතනය තමයි පතල් නර්තනය ඉදිරිපත් කරන්නේ. ජනාධිපති කලාභූෂණ සම්මානලාභී ඕදේරිස් සුභසිංහ මහතාගේ පරම්පරාවෙන් පැවතෙන අකුරුගොඩ සරසවි කලායතනයේ නර්තන ශිල්පීන් විසින් මෙම පතල් නර්තනය ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ ශ්‍රී ලාංකීය ජන නර්තන සම්ප්‍රදායයේ එක් සුවිශේෂී අංගයක්. පතල් කර්මාන්තයේ නිරත වූ ජනතාවගේ ජීවන රටාව වෙහෙසකර සහ කාර්යශීලීත්වය හරි අපූර්වට නිරූපණය කරන්නට ඔවුන් සමත් වෙනවා. ඒ වගේම ග්‍රාමීය ජනතාවගේ ශ්‍රමය සහ කැපවීම ඇගයුමට ලක් කරන උසස් ගණයේ කලාත්මක නිර්මාණයක් ලෙස මෙය සලකන්නට පුළුවන්. තාමත් පතල් නර්තනය අපිට විද්‍යමාන වනවා.
තෝමත් අපිෝ පසු කරනවා පතල් නර්තන කණ්ඩායම. පතල් නර්තනයේ අකුරස සරසවි කලායතනය කරයි. මෙවර මේ පොසොන් මහා පෙරහැරට දායාද කර තිබෙන්නේ එක් කර තිබෙන්නේ තෙල්මේ නර්තනය ගාල්ල මන්සර කලායතනය ඉදිරිපත් කරන තෙල්මේ නර්තනය දැන් අප ඉදිරියට පැමිණෙන මොහොත. ඒ අතරේ තෙල්මේ නර්තනය දැන් අප පසු කරනවා මේ මොහොතේ. ඒ අතරේ අපිට හැදින් පේනවා තවත් සලුපාලිය නර්තන කණ්ඩායම එකතු වෙනවා. සලුපාලිය බොහොම වින්දනාත්මක රංගනයක් ඉදිරිපත් කරන්නේ. ප්‍රේක්ෂකයා අමන්දානන්දනයට පත් කරමින් ප්‍රේක්ෂකයාට උපහාස කරමින් විහිළු කරමින් ඉතාමත්ම අපූර්ව රංගනයක් ඔවුන් විද්‍යමාන කරනවා, ඔවුන් නිරූපණය කරනවා. ප්‍රේක්ෂකයා සිනාවට සමච්චලයට වාදනය කිරීම තමයි පාලි නර්තනයේ සලුපාලියේ තියෙන්නේ. ඔවුන් සලුව සිමිමින් සලුව ඔසවා ආශිර්වාද කරමින් ආසිරි ගන්නමින් රංගනයේ දෙන ආකාරය අපිට දකින්න පුළුවන්. ඉතින් මතක් කරන්න ඕනේ සලුපාලිය නර්තන කණ්ඩායම මුල්ලේරියාව අපි කලායතනය සංවිධානය කර තියෙන්නේ. තවමත් අපි ඉදිරියෙන් ඇදී යන්නේ ඒ නර්තනාංගය සලුපාලිය. ඔවුන් ඉතාමත්ම දර්ශනීය ලෙස ප්‍රේක්ෂකයා විනෝදයට හාස්‍යයට පත් කරමින් රංගනයේ ඉදිරිපත් කරන ආකාරය දකින්න පුළුවන්. හුදක්ව ප්‍රේක්ෂක වර්ගට සිනහවක් ගෙනෙමින් හාස්‍ය රසය ප්‍රේක්ෂක හදවතට සමීප කිරීම මෙම සලුපාලි නර්තනයේ ප්‍රධාන අංගයක් වෙනවා. ඒ වගේම අද මේ විදිහට ප්‍රේක්ෂකයාට සමීප වන්නේ රශ්මික ජයවර්ධන ප්‍රමුඛ මුල්ලේරියාවේ අපේ කලායතනයයි. දෙවල් නර්තනය දෙනියාය රශ්මි මාලා කලායතනයයි ඉදිරිපත් කරන්නේ. ඉතින් අද වැලිහිඳ මිහිඳු විහාරයෙන් ආරම්භ කළ පෙරහැර දිනපිටිය ගංගාතිලක විහාරය දක්වා විහාරයට විහාර භූමියට සම්ප්‍රාප්ත වන මොහොත දෙවල් රංගනය දෙවල් නර්තනය දෙනියාය රශ්මි මාලා කලායතනයේ ඉදිරිපත් කිරීම. ඒ වගේම මේ මොහොතේ අපි දකිනවා පියුමි දෙවන හස්ති රාජයා මේ විහාර භූමියට ප්‍රවිෂ්ඨ වෙනවා. දෙනියාය තුසිත රණවක මහතාට අයත් හරිත හස්ති රාජයා තමයි විහාර භූමියට ඔබට ඇතින් ප්‍රවිෂ්ඨ වෙනවා පෙනෙන්නේ. රතු නිල් සහ ස්වර්ණධරී ඇත් සැට්ටයකින් ඇඳුමකින් සැරසුණු ඒ හස්ති රාජයා. නාගකන්‍යා නර්තනය මීළඟට අපිට දකින්න පුළුවන්. උදවලව විහාර කලායතනයේ තමයි ඉදිරිපත් කරන්නේ.
මේ කතා කරන ශ්‍රී ගංගාතිලක මහාවිහාරයේ විහාරාධිපති වහන්සේ මැදවත්තේ සූරත නායකයන්ගේ ජන්මදිනය අද මේ පෙරහර උන්වහන්සේට උපහාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දළදා සමුද ආශිර්වාදයේ චිර ජීවනයේ රැකවරණය ලැබේවා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා කියලා අපි ඉදසුදින් ප්‍රාර්ථනා කරනවා. මේ පෙරහර සංවිධානය කරන වෙලෙහිද වීදි පෙරහර සමාජ සේවක සමිතිය හදවතින්ම උන්වහන්සේට සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් කෙල්මේ නර්තනය වංශර කලායතනය ඉදිරිපත් කරන්නේ අපි දකිනවා ගාල්ල වංශර කලායතනය තමයි මේ ඉදිරිපත් කරන්නේ. පහත රට නර්තන සම්ප්‍රදාය එන ගම්වතුවේ දෙවුල් මඩුවේ සැදෑ සමයේදී දක්නට ලැබෙන දෙවියන් උදෙසා කරනු ලබන නර්තන විශේෂාංගයක් කියලා කිව්වොතින් නිවැරදි මේ තෙල්මේ නර්තනාංගය ශ්‍රී ලාංකීය පෙරහර සංස්කෘතියෙහි එන අපේ කම විදහා දක්වන තවත් අපූරු ගාම්භීර නර්තනාංගයක් තමයි මේ ඔබට විද්‍යාමාන වන්නේ. නලල් පටිය, ජටා රෙද්ද, පබළු මාලය, තරපටිය, පබළු ඇක්කය, පබළු ඉනපටිය යනාදී රංග වස්ත්‍රාභරණයන්ගෙන් සැරසී මේ නර්තන ශිල්පීන් ඔවුන්ගේ ශිල්පීය දක්ෂතාවයන් හරි අපූර්වට ඔබ වෙත සමීප කරනවා. ඉතින් ගල්ල වංශර කලායතනය විසින් ඉදිරිපත් කරනු ලබන මෙම නර්තනාංගයේ දකුණු පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම නියෝජනය කරනු ලබන නර්තන ශිල්පීන් සිටීමත් විශේෂත්වයක්. කොහොමත් අපිට දර්ශනය වෙන්නේ තෙල්මේ නර්තනය වංශර කලායතනය ගාල්ල මේ නර්තනය ඉදිරිපත් කරන්නේ. අප සිටින විශ්වවිද්‍යාලයේ ගෙනෙන ස්ථානයට අප දකිනවා කොහොමත් අප පසු කරමින් බොහොම දර්ශනීය වගේ දක්ෂතාවයන් හැකියාවන් ඉදිරිපත් කරමින් නර්තනය ඉදිරිපත් කරනවා වංශර කලායතනය ගාල්ල තෙල්මේ නර්තනය. අද 79 වන වරට තමයි වැලිහිඳ කුසුම් මීදු මහ පෙරහර මේ දර්ශනීය ආකාරයෙන් ගමන් කරන්නේ. වැලිහිඳ මීදු විහාරයෙන් ආරම්භ කළ පෙරහර දැන් වන්නතර ගංගාතිලක විහාරය දක්වා සම්ප්‍රාප්ත වෙනවා. ගිලිඔය රංගධාරී කලායතනය ගෙන එන රබන් නර්තනය දැන් ඔබට දකින්න පුළුවන්. ගිලිඔය රංගධාරී කලායතනය තමයි ඒ රබන් නර්තනය ඉදිරිපත් කරන්නේ. බොහෝ පිරිසක් අද මේ ගමන් මාර්ගය තුළ සාසංඛ්‍යාත ජනතාවක් මේ පෙරහර දැක බලා සියසින් දැක බලා ගැනීමේ අරමුණින් එක්රොක් සිටින ආකාරය අපිට දකින්නට ලැබෙනවා. ඒ පෙරහර ගමන් මාර්ගයේ සම්පූර්ණ වශයෙන් අපි සංචාරය කරද්දී ඉතින් ඒ වගේම අද මේ පෙරහර විහාරස්ථානයට ගෙවදින මොහොතේ විශාල පිරිසක් එකතු වී තිබෙනවා. පෙරහර ගමන් කරන මාර්ගයේදී පෙරහර නරඹා ඉනන්තුරුව ඔවුන් විහාරස්ථානයට පැමිණ මේ රංගන හැකියාවන් දැක බලා ගැනීමට එකතු වී තිබෙනවා. ඉතින් මේ තෙල්මේ නර්තනය ගාල්ල වංශර කලායතනය ඉදිරිපත් කරන්නේ ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගේ දර්ශනීය හැකියාවන් විද්‍යමාන කරනවා දකින්නට පුළුවන්. අලංකාර අයුරින් ඒ රංගනය ඉදිරිපත් කරමින් ක්‍රමක්‍රමයෙන් අප පසු කරමින් ඉදිරියට යන්නට සූදානම් වෙන මොහොත.
ඔදකින්නේ මේ ශිල්පියාගේ හැකියාවන් ඉතාමත්ම දක්ෂතාවෙන් පිරිපුන් ශිල්පීන් කණ්ඩායමක් තමයි මේ කණ්ඩායම පිනත්තරේ යෙදෙන කණ්ඩායම වංශර පළාතේ කාල ඔගේ හැකියාවන් තවමත් ඔවුන් ඉදිරියට කරනවා පෙරහර භූමියේ එකතු වී සිටින දහසක් ප්‍රේක්ෂක ජනතාව ඉදිරියේ 79 වන වරට අභිමානයෙන් වීන සංචාරය කරන මීදු මහා පෙරහැර දැන් මේ විහාරස්ථානයට දෙන්විදිය බණරවත්ත ගංගාතිලක විහාරස්ථානයට ප්‍රවිෂ්ඨ වන නැත්නම් ගෙවදින මොහොත විශේෂයෙන්ම තරුණ ඔබේ අපේ වගකීම අපේ දේ රැකගෙන සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් නව නිර්මාණයන් තව තවත් මේ සමාජයට දායාද කිරීම. මිලඟට ඔබ වෙත ගෙන එන්නේ රංගධාරී කලායතනයේ ශිල්පීන් විසින් රඟ දක්වනු ලබන අලංකාරවත් වූ රබන් නර්තනය ගැමි නර්තනයන් අතර ඉතා සුවිශේෂී තැනක් හිමි කරගන්නා මෙම රබන් නර්තනය ඉතාමත් අලංකාරව ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වන ආකාරය ඔබට පේනවා. මේදී රබන් අතරිනුත් රබන් කරකැවීම ප්‍රේක්ෂක සිත් නිරන්තර ඇදබැදග තබා ගැනීමට සමත් වන නර්තනාංගයක්. ගැමි සංස්කෘතිය ගතහොත් එය ලංකාවට පමණක් නොවේ ලෝකේ හැම රටකම තියෙනවා ගැමි සංස්කෘතියක්. ගම්මාන තමයි නගර බවට පත්වන්නේ. නගර තමයි රටක් බවට පත්වන්නේ. ඉතින් මේ තමයි අපේ සංස්කෘතිය අපේ දේ. විශේෂයෙන්ම මේ වෙලාවේදී අප මතක් කළ යුතුමයි ජාතික සහ ජාත්‍යන්තර තලයේ ගෞරවාදරයට පාත්‍ර වූ ගෙලියොය රංගධාරී කලායතනය ඒ වගේම ඔබ දන්නවා නිත්කවෙල ගුණයා ගුරුන්නාන්සේ ඒ පරම්පරාව නියෝජනය කරන ලබන දිවයිනේ නන් දෙසින් වූ පෙරහර මංගල්‍යයන්හි නුවර කතරගම රත්නපුර යනාදී පෙරහරවල්හිදී තම දස්කම් විස්කම් පාන දක්ෂ නර්තන ශිල්පීන් විසින් අද මෙවරත් අපගේ පොසොන් මහා පෙරහර මංගල්‍ය සුන්දර කරන අපූර්වයි අපට දක්නට ලැබෙන්නේ. දෙව්පුර ඇතෙකි කුබු දහසයකි දිගදල අටෙකි සත් ගැබෙකි වැව් පොකු නුදකි සත්සිය ගැනෙකි එක පොකු නෙකිකි සිව් මලෙකි සිව් මල පෙතෙකි ගැනතිස් දෙකකි පෙත්තක නටුකි සිව් සැටකි කවිකර වැටුකි ලෙව් ඉසි බසෙකි ගජනා නමකි වන්නමකි රාජාභරණ සහිතව මංගල හස්ති රාජකගේ ගම්භීර ගමන් විලාසය
ගජගවන්නම නර්තනය ඉදිරිපත් කරන්නේ උඩවලව විහාර කලායතනය. විහාර කලායතනයේ ශිල්පිනියන් ඉතාම දක්ෂ ආකාරයට දැක්කා දවස් මුළුල්ලේම පෙරහැර ආරම්භ කළ මොහොතේ සිට ඒ රංගනයේ යෙදෙන ආකාරය ඔවුන්ගේ ඉතාමත්ම මනරම් රංගනයක් තමයි ඔබ මේ දකින්නේ. ගජගවන්නම නර්තනය උඩවලව විහාර කලායතනය තමයි මේ නර්තනය ඔසුන් මහා පෙරහැරට අද දායාද කරන්නේ. මේ ඔබ දකින්නේ වැලිගම වැලිහිඳ ඔසුන් මහා පෙරහැර මිහිඳු පෙරහැර 79 වරට වීදි සංචාරය කරන අවස්ථාව ඉතාමත්ම දර්ශනීය මනරම් නර්තනාංග ගණනාවකින්ම අද ඒ වගේම අලියතුන් පිරිවරා මේ මිහිඳු මාහිමියන් වහන්සේගේ ප්‍රතිමාව වැඩම කරවන 79 වන වරට මේ ප්‍රතිමාව වැඩම කරවන ජනතාවගේ ගෞරව බහුමානයෙන් පුදුම ලැබමින් ජනතාවගේ පුද සත්කාර ලැබමින් මේ මොහොතේ මිහිඳු මාහිමියන් වහන්සේගේ ඒ ප්‍රතිමාව අද මේ විහාරස්ථානයේ කරා වැඩම කරවමින් විහාරස්ථානයේ දොරකඩින් මේ විහාරයට ප්‍රවිෂ්ඨ වන මොහොත ඒ සියලුම උපහාරයන් පිරිනමමින් මිහිඳු මාහිමියන් වහන්සේට ජීවමාන සත්කාරයක් කරන්න වූ ආකාරයට අතියතුන් සියලු සත්කාරයන් පුද දෙමින් අද මේ අවස්ථාවේ මේ පෙරහැරේ වැඩම කරනවා. මග දෙපස ජනතාවගෙන් පුෂ්පෝපහාර ලැබමින් ජනතා ගෞරවයට බහුමානයට පාත්‍ර වෙමින් අද මේ විහාරස්ථානයේ කරා දැන් ගෞරවනීය පිරිම වහන්සේ වැඩම කරවන මොහොත. ඊළඟට අපි දකිනවා කොටි නර්තනය සහ වැදි නර්තනය. ඉතින් සමන්ත පුංචිේවා වැලිහිඳ කොටි නර්තනය සංවිධානයකට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම වැදි නටුමක් අපි දකිනවා. අපේ පෞරාණික වන්නේ ජනතාව නියෝජනය කරන වැදි නටුමකුත් අපි මේ මොහොතේ දකිනවා. කොටි නර්තනය අපි පසු කරමින් ඇදී ගියේ. කොටි නර්තනය සමන්ති පුංචිේවා මහත්මයා තමයි සංවිධානය කළේ. වැලිහිඳ සමන්ති පුංචිේවා මහත්මයා සංවිධානය කළේ. උඩරට විස් නර්තනය මංගල කලායතනය ගාල්ල මන්සර කලායතනය අද මිහිඳු මාහිමියන් වහන්සේගේ ප්‍රතිමාවට වන්දනීයව කරන ගෞරව බහුමානයක් හැටියට අපිට දකින්නට පුළුවන් මේ මොහොතේ. උඩරට වෙස් නර්තනය උඩරට නර්තන කලාවේ අභිමානය ආදීනත්වය අපගේ හෙළ සංස්කෘතිය ඔබ වෙතට ගෙනගෙන ඒ අපූර්ව මොහොත ජාතික ජාත්‍යන්තර තලයේ පැසසුමට ලක්ව ගෞරවාදරයට පත් වූ උඩරට නර්තන සම්ප්‍රදායේ මුදුන් මල් කඩ ලෙස වෙස් නර්තනය හඳුන්වන්නට පුළුවන්. උඩරට නර්තන ශිල්පියෙකු නර්තන කලාවේ නිසි ප්‍රාගෝණ්‍යත්වයට පත් වූ පසු වෙස් තට්ටුව පළවෙනි අතරම වෙස් ඇඳුම් කට්ටලෙහි ආභරණ 32ක් යුක්ත වෙනවා. ජටාව, ජටා වැල, පායිම් පත, නෙත්ති මාලය, තෝඩුපත් යනාදී ලෙස විචිත්‍රවත් වූ ආභරණයන්ගෙන් වෙස් නර්තන ශිල්පී වෙස්ගෙන ඇති ආකාරය ඔබට මේ අවස්ථාවේදී දිස්වෙනවා. මුල් කාල
නර්තනය පෙරහර සංස්කෘතියට එක් කිරීමේදී යම් ගැටලු මතුවත් 1919 වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගා පෙරහර නියෝජනය කිරීමත් සමගම ප්‍රේක්ෂක ගෞරවාදරයට පත් මෙම නර්තනාංගය වත්පත් පෙරහර මංගල්‍යයන්ට නැතුවම බැරි නර්තනාංගයක්. ඒ අනුව නුවර, කතරගම, ගැටවරු, සීනිගම, දෙවිනුවර ආදී පෙරහරයන්හි ශිල්පීය දක්ෂතා පෙන්නුම් කර වූ දකුණු පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම නියෝජනය කරනු ලබන පන්සර කලායතනයේ ශිල්පීන් විසින් මෙම වෙස් නර්තනය ඔබ වෙත සමීප කරන ආකාරය ඔබට දැන් විද්‍යාමාන වනු ඇත. විලම්භ ලය, මධ්‍ය ලය, ද්‍රුත ලය හරි අපූර්වට සම්මිශ්‍රණය කරමින් හෙළයේ අපගේ සංස්කෘතිය හරි අභිමානවත්ව විදහා දක්වන්නට පන්සර කලායතනයේ ශිල්පීන් මේ අවස්ථාවේදී උත්සුක වන ආකාරය ඔබට අපට විද්‍යාමාන වනවා. උඩරට වෙස් නර්තනය ආශිර්වාදාත්මකව සංවිධානය කර තිබෙනවා. ලස්සනින් ඉතින් මන්සර කලායතනයේ ගාල්ල මේ උඩරට වෙස් නර්තනය සියලු දෙනාට ආශිර්වාද කරමින් පවත්වනවා. ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරමින් ඔවුන්ගේ ඉතාමත්ම දර්ශනීය පිනුම් ඒ කරනම් සමගින් තමයි ඔවුන්ගේ ඒ හැකියාවන් විද්‍යමාන කරන්නේ. අද 79 වන වතාවට වැලිහිඳ ශ්‍රී මිහිඳු පොසොන් මහා පෙරහර ක්‍රමයෙන් විහාරස්ථානයට සම්ප්‍රාප්ත වන දේවාදින මොහොත අපිට මේ පෙනී යන්නේ. ගෞරවනීය පිළිම වහන්සේ ප්‍රධාන කොට අද පස්වරුවේ සිට මේ දක්වා මේ කලා ශිල්පීන්ගේ අභිමානවත් උපහාරය මැද 79 වන වතාවට තමයි මේ ප්‍රදේශ සුසාරා මේ මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ ජීවමාන ප්‍රමාණයේ අති ගෞරවනීය අති වන්දනීය මේ ප්‍රතිභා වහන්සේ වැඩම කරන ලබනවා. කල හැකි සියලුම උද සත්කාරයන්, කල හැකි සියලුම ගෞරව බහුමානයෙන් උද දෙමින් තමයි මෙවරත් මේ කටයුතු සංවිධානය කර තිබෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම වැලිහිඳ මිහිඳු පෙරහර සමාජ සේවක සමිතිය තමයි මේ කටයුතු අධිසාර්ථකව ක්‍රමක්‍රමයෙන් සෑම අවසරකම පොසොන් මංගල්‍ය යෙදෙන තුන් පොදින මේ පෙරහර සංවිධානය කරන්නේ. අවිද්‍යාවෙන් මුලා වී සිටි ලක්වැසියන්ගේ මෝහාන්ධකාරය දුරු කර වූයේ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මුළු මහත් ශ්‍රී ලංකාවත් මේ බුද්ධ ශාසනයත් දයත් සමයත් එකිනෙක වෙන් කර නොහැකිසේ අනාදිමත් කාලයක් පැවතීමට හේතු වාසනා වී ඇත්තේ අනුබුදු මිහිඳු හිමියන් විසින්
අපට දායාද කරන ලද ඒ බෞද්ධ සංස්කෘතියේ ප්‍රතිඵලයක් වශයෙන් බව නොරහසක්. ඉතින් මේ ආකාරයට එදා පොසොන් පෝදා මිස්සක පවුවට වැඩම කර වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ බෞද්ධ දර්ශනයත් සංස්කෘතියත් නිසාවෙන් අප අද ලොවක් ඉදිරිපිට මේ ආකාරයෙන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව නැගී සිටිනවා. පිළිම වහන්සේට පසුව ශ්‍රී සුමනතිස්ස දහම් පාසල වැලිහිඳ ඒ බාලිකාවන් ඉදිරිපත් කරන භක්ති ගීත ගායනය. ඉතින් ඒ භක්ති ගීත ගායනයත් සමග අපි දකිනවා ඊට පිටුපසින් හංස නැටුම අපි දකිනවා. හංස නැටුම සංවිධානය කළ තිබෙන්නේ ගෝණපීනුවල හංස ඉදුමින කලායතනය. ගෝණපීනුවල හංස ඉදුමින කලායතනය. අපගේ නර්තන සම්ප්‍රදායේ එන හංස නර්තනය පවිත්‍රත්වයේ සංකේතයක් කිවහොත් මා නිවැරදි. 1963 වර්ෂයේ ශ්‍රී ලාංකීය සංස්කෘතියට එකතු වූ මෙම නර්තනය අද වන විට පෙරහර මංගල්‍යන්හි වේදිකාවන්හි සුලභව දකින්න ලැබෙන නර්තනාංගයක්. ඉතින් මේ වෙලාවේ මට හරි අපූර්ව ආදර්ශ පාඨයක් මතක් වෙනවා මේ ශ්‍රේත වර්ණයෙන් හැඩගැන්වුණු හංසයින් නෙත් ගැටෙද්දී. හංසයන් කිරිවෙන් කරගන්නාසේ ඔබ අපත් මේ විශ්වගෝර සමාජයේ හොඳ නරක හරි අපූර්වට වෙන් කරගත යුතුයි. ඒ වගේම මේ වෙලාවේ මා මතක් කළ යුතුයි ලක්ෂා ලක්මාලී නර්තනාචාර්යවරිය ඇයගේ නායකත්වය යටතේ ගෝණ පීනුවල හංස ඉදුමින කලායතනයේහි රංගදාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන හංස නර්තනයයි මේ විදිහට ඔබට සමීප වන්නේ. ඉතාමත් අලංකාර ආකාරයෙන් ලයාන්විතව මේ නර්තනයේ නියැලෙනවා මෙම ශිල්පී හරිම අපූරුයි. විශේෂයෙන්ම කිව යුතුයි මේ ඔබ දකින්නේ ගැටබරු සීනිගම දෙවිනුවර වැලේ දේවාලය යන පෙරහරයන්හි විශිෂ්ටතම නර්තනාංගය ලෙස තේරීපත් වූ හංස නර්තනයයි. අලංකාර රටා මවමින් ඔවුන්ගේ රංගනයෙහි හරි අපූර්වට නියැලෙනවා හංස ඉදුමින කලායතනය ගෝණ පීඩුවල. හංස නර්තනයෙන් අනුතුරුව අපි දකිනවා කුරුළු නර්තනය. ගෝණපීනුවල හංස ඉදුමින කලායතනය ඉදිරිපත් කරන කුරුළු නර්තනය. හංස නර්තනයෙන් පසුව අපිට පේනවා ඈතින් පේනවා ඉදිරියට පැමිණෙන ආකාරය. කුරුළු නර්තනය හංස ඉදුමින කලායතනය තමයි ගෝණපීනුවල එය ඉදිරිපත් කරන්නේ.
ඔබ දකින්නේ කුරුළු නර්තනය හංස ඉදුමින කලායතනය තමයි මෙය ඉදිරිපත් කරන්නේ. ගෝණ පිටුවල හංස ඉදුමින කලායතනයේ බාලිකාවන් තමයි කුරුළු නර්තනය ඉදිරිපත් කරන්නේ. අලංකාර නීල වර්ණයෙන් සහ ස්වර්ණමය වර්ණයෙන් සම්මිශ්‍රණය වූ එනුම් පටලයකින් ඔවුන් සැරසී සිටිනවා. ඉතාමත්ම මනරම් ආකාරයෙන් සිය දෑත් ශරීරය ලෙවදෝමින් වංගනීය දෙන ආකාරයක් අපිට දකින්න පුළුවන්. කුරුළු නර්තනය නිශ්චිත ඇද බැද ගන්නා නිශ්චිත පැහැර ගන්නා රංගනයක් බව අපිට අවිවාදයෙන්ම කියන්නට ඕනේ. පතුරු නර්තනය මේ ඔබ දකින්නේ පතුරු නර්තනය මුල්ලේරියාව යෙලෝ බර්ඩ්ස් කලායතනය තමයි ඉදිරිපත් කරන්නේ. මේකත් එක්තරා වූ කලාවක්. ඔවුන්ගේ නිර්මාණාත්මක කලාව විද්‍යමාන කරමින් පතුරු නර්තනය මුල්ලේරියාව යෙලෝ බර්ඩ්ස් කලායතනය තමයි අද වැලිහිඳ ඔසොන් මහා පෙරහර වර්ණවත් කරන්නට පතුරු නර්තනයෙන් සෙබළ නර්තනය මාකඳුර ප්‍රතිභා කලායතනයයි ඉදිරිපත් කරන්නේ. මේ අවස්ථාවේ ඔබ අතරට මේ විදිහට එන්නේ සෙබළ නර්තනය. ඉතා අලංකාර වස්ත්‍රාභරණයන්ගෙන් සැරසුණු මේ සෙබළ රළ ප්‍රේක්ෂක සිත් ඇතුළට ගනිමින් හරි අපූර්වට නර්තනය යෙදෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ සෙබළ නර්තනය දෙවිවර පෙරහරේ පළමුවන ස්ථානයත් දෙවිවර පෙරහරේ සම්මානලාභී නර්තනාංග අතර ඇති විශිෂ්ට ගණයේ නර්තනාංගයක් කියලා තනුජා නිලන්ති ආචාර්යතුමියගේ ප්‍රධානත්වයෙන් වන මාකඳුර ප්‍රතිභා කලායතනයේ නර්තන ශිල්පියන් විසින් මෙම නර්තනය හරි අපූර්වට ඔබ අතරට ගෙන එනවා. අලංකාර රටා
පසු කර යන්නේ සෙබඩ නර්තනය. ඊළඟට අප ඉදිරියට ඇදෙන්නේ තුරංගා නර්තනය. මාකදුර ප්‍රතිභා කලායතනයයි තුරංගා නර්තනය ඉදිරිපත් කරන්නේ. මේ පිළිබඳව මුලින් විස්තරකථනය කළා පෙරහැර අතරමඟ සිට දැන් අපි මේ විහාරස්ථානයේ සිට පෙරහැරේ ගමන් මඟ නිමා කරන මොහොත මේ තුරංගා නර්තනය මාකදුර ප්‍රතිභා කලායතනයයි ඉදිරිපත් කරන්නේ. තුරංගා නර්තනය අශ්‍රාගේ වේගය, ශක්තිය සහ චලන රටාව, ගමන් විලාසය හරි අපූර්වට රසවත්ව ප්‍රේක්ෂකයා අතරට ගෙනනු ලබන අලංකාර නර්තනාංගයක් කිවහොත් වාරිවරට සංස්කෘතිය, සભ્યත්වය මනරව ආරක්ෂා කරගනිමින් ප්‍රේක්ෂක සිත්හි සතුට, ප්‍රීතිය උපදවාගෙන මෙවන් නව නිර්මාණ අප සැබවින්ම අගය කළ යුතුයි. ඉතින් මේ අවස්ථාවේදී මාකදුර ප්‍රතිභා කලායතනයේ රංගදාරයන් විසින් රඟ දක්වනු ලබන තුරංගා නර්තනයයි ඔබේ ඒදිකුවේ. එනම්තුව අපි දකිනවා අපිට ඈතින් දිස්වනවා කොහොම කලය නර්තනය. කොහොම කලය නර්තනය රංග කලායතනය තමයි ඉදිරිපත් කරන්නේ. රංග කලායතනය ඉදිරිපත් කරන කොහොම කලය නර්තනය ඔවුන් ඉතා ඉවසීමෙන් යුතුව තමන්ගේ නර්තනයේ දෙනවා. තම නායකත්වයක් තිබෙනවා. සමබර කරගෙන ඒ අලංකාර කොහොම කලය සමබර කරගෙන ඉතාමත්ම පිරිපුන්ව රංගනයේ දෙන ආකාරයක් අපිට දකින්නට පුළුවන්. කොහොම කලය නර්තනය රන්න මින්තක කලායතනය තමයි ඉදිරිපත් කරන්නේ. ඉතාමත්ම දර්ශනීයව ඔවුනේ රංගනය ඉදිරිපත් කරනවා. බිත්තක කලායතනයේ විසුරු ප්‍රියංකර ප්‍රමුඛ ශිල්පීන් මෙම නර්තනාංගය හරි අපූර්වට ඉදිරිපත් කරන ආකාරය ඔබට පේන්නේ. ඉතා අලංකාරවත් වූ විචිත්‍ර වූ රංග වස්ත්‍රාභරණයන්ගෙන් සැරසී බොහොම කලය සිරස දරාගෙන අවකාශය මනාව හසුරවමින් මනා සමබරතාවයකින් යුක්තව හරි අපූර්වට ප්‍රේක්ෂක සිත් සතන් තුළට කාවද්දන අයුරින් ඔවුන්ගේ ශිල්පීය දක්ෂතාවය විදහා දක්වන ආකාරයයි ඔබ මේ දකින්නේ. කොහොම කලය නර්තනයේ නම්තුරු අපි දකිනවා හනුමා වන්නම් නර්තනය රන්න රංග කලායතනයයි හනුමා වන්නම් නර්තනය ඉදිරිපත් කරන්නේ. හනුමා වන්නම් නර්තනය අපි දකිනවා. ඉතින් හනුමාන් අදහන අය පවා බොහෝ ඉන්නවා. ඈත පුරාණයේ සිට ඒ හනුමාන්ට කරන ගෞරවයක් හැටියට ඉන්දියාවේ විශාල වශයෙන් මේ ඇදහිලි තිබෙනවා. හනුමාන් රංගනය ඉදිරිපත් කරන්නේ රන්න රංග කලායතනයේ ඉන් අනුකූල තමයි ඉතාමත්ම දර්ශනීය නර්තනාංගයක් අපි දකිනවා ඈතින් මොනරනටම ක්‍රමක්‍රමයෙන් ඉදිරියට අදී එන ආකාරය.
වැලිහිඳ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරයේ සිට අපි විස්තර කතා කළේ කලින් එදිනෙත් ඕනේ තම දර්ශනීය රංගනය ඉදිරිපත් කළා. අප මේ දකින්නේ මොනර නැටුම. මොනර නර්තනය අපගේ ලාංකීය පෙරහර මංගල්‍ය විචිත්‍රවත් කරන හැටි කරන හරි අපූර්ව නර්තනාංගයන් කියලා කිවහොතින් වාදිරවදී. හතරකම දෙවියන් වහන්සේ සිහිගන්වමින් මෙම අලංකාර නර්තනාංගය පෙරහරට එකතු වන ඒ අපූර්ව මොහොතයි ඔබට මේ විද්‍යාමාන වන්නේ. නේනපටුව රංගායතනයේ නර්තන ශිල්පීන් විසින් ඉතාමත් අපූර්වට ඉතාමත් විචිත්‍රත්වයෙන් යුතුව ඔවුන්ගේ නර්තනය ඔබ වෙත සමීප කරන අපූර්වයි මෙලෙස අපට විද්‍යාමාන වන්නේ. මතක් කළ යුතුමයි නේනපටුව රංගායතනය මේ මොනර නර්තනය නේනපටුව රංගායතනයේ ශිල්පිනියන් විසින් ඔබ වෙත ගෙනහර දක්වනවා. ඉතින් හරි අපූර්වට මොනර පිළ දරාගෙන පෙරහරේ වීදි සංචාරය කරමු. මේ අවස්ථාවේදී අප තාමත් ආදරෙන් සිහිපත් කළ යුතුමයි. මොකද මෙය සිහිපත් කර්තව්‍යයක් නෙවෙයි. විදිහට කාන්තාවන් විදිහට සතුටුන් විදිහට මේ මොනර පිළ දරාගෙන ඔවුන් දැන් මේ ප්‍රවිෂ්ඨ වී තිබෙන්නේ පෙරහරේ අවසානයට. මොනර නර්තනයෙන් අනුතුරුව ඔබ දකින්නේ පෙරහැරි අත්‍යාලංකාරයක් ගෙන මහබබා නර්තනය මහබබා රංගනය මහබබුන් දෙදෙනෙක් අද මේ පෙරහැරට එක් කර තිබුණා. වැලිහිඳ පොසොන් මහා මිහිඳු පෙරහැර 79 වරට විවාහයෙන් ගමන් කරන පොසොන් පුන් පොහෝදා අද අපි දකිනවා මේ පෙරහැර කිලෝමීටර් 3ක දුරක් ගෙවා වැලිහිඳ මිහිඳු විහාරයෙන් ගමන් ආරම්භ කරමින් වැලිහිඳ මන්සන්දිය එමෙන්ම දෙනිපිටිය මන්සන්දිය කොල්වත්ත මන්සන්දිය පසු කරමින් වැලිගම දෙනිපිටිය බණ්ඩරවත්ත ගංගාදිලක විහාරස්ථානය කරා ළඟවුණු මොහොත ඩෝල් නර්තනය මේ වෛරා නර්තනයෙන් අනුකූලව තිබෙනවා. ඩෝල් නර්තනයෙන් පසුව මහබමුන්ගේ පැමිණීම ඩෝල් නර්තනය උදාලවේ විහාර කලායතනය තමයි ඉදිරිපත් කරන්නේ. මේ ඩෝල් නර්තනය අනුවම රංගනයේ යෙදමින් මහබමුන් දෙදෙනා ඔවුන්ගේ ජවය යොදා ගනිමින් රංගනයේ යෙදෙන ආකාරය අපිට දකින්න පුළුවන්. මයුර නර්තනය මොනර නැටුම ක්‍රමක්‍රමයෙන් අප ඉදිරියට ඇදී එමින් මොනර නර්තනය අප පසු කරන්නට වෙන මොහොතේ ඩෝල් නර්තනය උඩවලව විහාර කලායතනය තමයි ඉදිරිපත් කරන්නේ. ඉනතුරුව මහබමුන් දෙදෙනා රංගනයේ යෙදෙනවා. මහබමුන් දෙදෙනාගේ රංගනය සමගින් බුරුපකරුවන් ඒ හා සමගාමීව පැමිණෙනවා. බුරුපකරුවන්ගේ රංගනය ඉතාමත් උද්වේගකර රංගනයක්. කුඩා දරුවන් කීප දෙනෙක්ම
කොරුප රංගනයට එකතු වී තිබෙනවා කොරුප කරුවන්ට. ඔවුන් ඉතාමත්ම ශිල්පී උපක්‍රම භාවිත කරමින් යෝගීම ඔවුන් ඉතාමත්ම මැනවින් පුරුදු පුහුණු වෙමින් ඔවුන්ගේ දක්ෂතාවයන් ප්‍රේක්ෂක ජනතාවට ඉදිරිපත් කරන්නට දක්ෂ වී තිබෙනවා. මොකද කොරුප කරුවන් කියලා කියන්නේ බොහොම සමබරතාවය ආරක්ෂා කරගෙන යා යුතු රංගන කලාවක්. අපි දකිනවා ඔවුන් තනි කකුලෙන් පවා රංගනය කරනවා අපිට දකින්න ලැබුණා. කොරුප කරුවන් තනි කකුලෙන් පවා රංගනය යොදනවා අපිට දකින්න ලැබුණා. ඔබ මේ දකින්නේ තවමත් ඔබ දකින්නේ ඩෝල් නර්තනය විහාර කලායතනයේ උඩවලව ඉතින් අපි දකින්නේ දැන් කොරුප කරුවන් සමගින් මහ බබුන් දෙදෙනා පැමිණෙන ආකාරය. මහ බබුන් දෙදෙනා මේ මෝලම් නාදයට ඉතාමත් දර්ශනීය රංගනයක් ඉදිරිපත් කරනවා. අද පෙරහැර ආරම්භ කර මොහොතේ සිටම ඔවුන් මෙලෙස රංගනයේ යෙදෙමින් පැමිණෙනවා අපිට දකින්න ලැබුණා. ඉනම්පුර පෙරහැරේ නිමාව ප්‍රදාන කරමින් කොරුප කරුවන් පැමිණෙනවා. ඔවුන් අර ගිනි ජාලාවන් අවුලමින් ඒ ගිනි ජාලාවන් අතේ අරගෙන රංගනයේ යෙදෙනවා. තනි කකුලෙන් රංගනයේ යෙදෙනවා. ඔවුන්ගේ හැකියාවන් විද්‍යමාන කරන බටකොළ බින්දු කලායතනය තමයි කොරුප කරුවන් අද මේ රංගනයට දායාද කරන්නේ. බටකොළ බින්දු කලායතනය කොරුප කරුවන් මේ පෙරහැරට දායාද කරන්නේ. ඉතාමත්ම අලංකාරව ගිනිදැල් විදහා දක්වමින් පන්දම් දල්වමින් තනි කකුලෙන් රංගනයේ යෙදෙමින් ඒ වගේම ඔවුන් ඉතාමත්ම මැනවින් පුරුදු පුහුණු වී ඔවුන්ගේ හැකියාවන් එක කකුලක් ඔසවා අතින් අල්ලාගෙන තනි කකුලෙන් රංගනයේ යෙදෙනවා අපිට දකින්නට පුළුවන්. මේ ස්ථානයේ අපිට දර්ශනය වෙනවා. අද මේ නිමාව දකින්නේ වැලිහිඳ මීදු පෙරහැර සමාජ සේවක සමිතිය 79 වන වරට අධිසාර්ථකව සංවිධානය කළ 2026 වසරේ කොසොන් මහා පෙරහැර මංගල්‍ය අතිඋතුම් ශ්‍රී සද්ධර්මය ලංකාද්වීපයට රැගෙන අප කෙරෙහි පතල මහා කරුණාවෙන් වැඩම කළ ගෞරවනීය මීදු මාහිමිපාණන් වහන්සේට කරන උපහාරයක් හැටියට තමයි අද පොසොන් තුන් පෝදා උන්වහන්සේගේ ජීවමාන ප්‍රමාණයේ රුවනටම වටිනාකමක් ඓතිහාසික වටිනාකමක් ගෙනෙන ඒ ප්‍රතිමා වහන්සේ පිළිම වහන්සේ වැඩම කරමින් පිළිම වහන්සේට ඉමත් ගෞරවයක් බුදු සත්කාරයක් පිරිනමමින් ගෞරව කරමින් අද මේ විහාරස්ථානය කරා වැඩම කරේ.